මේ නාමමාත්‍ර ආරම්භ කිරීම සිරදවල 100ක් අනුනවා වගේ. ගත්තොත් 600ක කැපැසිටි එකක් තියෙන බන්ධනාගාරේ 1200ක් 1500ක් අතර ප්‍රමාණයක් බන්ධනාගාර ගත වෙලා ඉන්නවා. Ranggang walakiyati kaurut ewage pinkana natuwagana ratnan adura wage ආයුබෝවන් කියලා පිළිගන්නා සියලුම දෙනාම ඉතින් ඔන්න අද ගමේ තරුණ පිරිස එකතු වෙලා අද 15 වෙනි දින අපේ ශ්‍රී ධම්මරක්කිත දහම් පාසලේ සමාරම්භක උත්සවය පැවැත්වුවා. ඉතින් මේකේ ඉතුරු ටික මම මෙතනින් අහට කතා කරන්නේ ඒ උත්සවයේ ඉතුරු කොටස් ටික ඕගොල්ලොන්ට බලන්න කියලා ආරාධනා කරනවා. මේ වැඩේ ගැන හොඳයි නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාගෙන යන්න කියලාත් මතක් කරනවා. ඉතින් අපි බලමු වීඩියෝ එක ආයෙ මම අවසාන වෙනත් එක්ක මම කතා කරන්නේ ඕගොල්ලොන්ට වැඩසටහන පමණක් පෙන්නනවා. එහෙනම් ජය වේවා.
බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි ගමනං සම්පූර්ණං පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේර මජ්ජපමා දත්තා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්දෙන් පංචශීලං ධම්මං සහවෘතං සුරක්ඛිතං තත්ත්වා ප්‍රමාදේන සම්පාදේ තබ්බං ප්‍රතිවර්ෂණ ඉතින් අවසරයි ශ්‍රී ධම්මරක්ඛිත ධම්මපාසලේ පිළිගැනීමේ නර්තනය ඉදිරිපත් කිරීමට මේ ආරාධනය මාගේ මුදු දරුවන් වෙතයි.
අපට කතාව අද මෙතන මේ සභාවේ නතර වේ. හිතනවා අප හොදින් වූ ආයේ පාඩම අපට ඔහුගේ ඔහු දැකම අපටින් කළ බව හැඟුණි යයි පවසමින් ස්තුතිවන්ත වෙමි අප සැම පිළිගැනුමට. නොමග ගිය දනු සුමග ගැනීමට කුසුම් දෙසූ දම් පතුරමින් ලොවට එළිය කරයි ලෝකවාසී සියලු දන. ඉතින් අවසරයි වඩින්නට අප ස්වාමීන් වහන්සේට. මේ ගෞරවනීය ආරාධනය අප ස්වාමීන් වහන්සේට අප හමුවේ වචන මිලා ඉදිරිපත් කිරීමට. හම්බෙන්නේ කලාගම් වෙනවල හදනවා නේද? කලාවේ ඒ මානව ස්වාමීන් වහන්සේට අපේ පුරුෂයන්වහන්සේ කර්තෘමණයේ මුලපරාණ වහන්සේ පුරාණ වහන්සේ කණිනායක කමාතු අපේ මහත්මයා ප්‍රධානීය නිරෝධී එදින කම්මලයේ විශ්වාසකරන මාන ආරම්භ කිරීම සිරදේවල් 100ක් අරුවා වගේ. අර රටේ සිරදේවල් ඇති වෙන්නේ සිරදේවල් වල පිරිස වැඩි වෙන්නේ දහම් පාසල් හල්ලාකාර ක්‍රියාත්මක වීම නිසා. එක පැත්තක් අනිත් කාරණය තමයි අපේ දෙමෝපියන් දහම් පාසලට දරුවෝ නොයවීම. පළවෙනි කාරණේ ඒක. දෙමෝපියෝ දරුවෝ එන්නේ නැත්නම් දහම් පාසලක් කරන්න බෑ. ඒක දෙමෝපියන්ගේ වගකීම තමයි අනිවාර්යයෙන්ම ඉරිදා වෙනකොට තමන්ගේ දරුවා සරසලා දහම් පාසලට ගෙවීම. ඒ වගේම දරුවන්ට ලස්සන මල්වට්ටියක් සකස් කරලා දෙන්න ඕනේ. මල්වට්ටියක් සකස් කරලා දෙන්න ඕනේ. පන්සලට ඇවිල්ලා මේ බෝධියේ බෝධියක් අවුලලා ඉවරක් කරගෙන මිදුල අමදේවනම් මේ වතාවන සිද්ධ කරනවා නම් ඒ අර පොතේ දැනුමට වඩා සදාචාර සම්පන්න චාරිත්‍ර ධර්ම ඉගෙන ගන්න පුළුවන්. එහෙනම් වතාවක් ඉගෙන ගන්න පුළුවන් දහම් පාසල තුලින්. එහෙනම් මේ කාර්ය සිද්ධ වෙන්නේ දහම් පාසල තුලින්මයි. යෙදෙන ඉන්නකොට මේ කාර්යයන් දරුවන්ගේ සිද්ධ වෙන අඩු. ඒ පන්සලකට ඇවිල්ලා හැසිරෙන්නේ කොහොමද? වතාවක් සිද්ධ කරන්නේ කොහොමද? මල් පහන් පූජා කරන්නේ කොහොමද? ආගමනුකූල ධර්මානුකූල කටයුතු කරන්නේ කොහොමද? එතකොට පන්සල තුළ භාෂාවක් තියෙනවා. ඒ භාෂාවන් අපි හඳුනා ගන්නවා. අපි අපේවරනවා කියන්නේ නැහැ. අමදිනවා. මොකද කියන්නේ අපි? අමදිනවා. නිදුර අමදිනවා. බෝමල් අමදිනවා. ස්වාමීන් වහන්සේ යනවා කියන්නේ නැහැ. ස්වාමීන් වහන්සේ වඩිනවා. දානේ වළඳනවා. ගිලන්පස වළඳනවා. පෑන් වළඳනවා. මේ වගේ වචන කොරාල් කපන හම්බවෙන්නේ මේ දහම් පාසල තුලින්. පාසල තුලින් තමයි මේ වචන අපිට හම්බ වෙන්නේ. ඉතින් ඒවා ඉගෙන ගන්න පුළුවන්කම ලැබෙන්නේ දහම් පාසලේ. එහෙනම් ආයුධ දහම් පාසලක් එකතු වෙන ළමයි සියදෙනා අපි සමග සම්බන්ධ වෙනවා කියන එකයි. ඒ වගේම දෙමෝපියන් සහ දරුවන් අතර සම්බන්ධතාවය බලවන්තල සහ දෙමෝපියන් දරුවන් අතර තියෙන සම්බන්ධතාවය ගොඩනගින්න හොඳට ඕදන්නක් වඩපත් වෙනවා. අපි ප්‍රාර්ථනා කරනවා මල්පිලවැටිය ඉතාම ඓතිහාසික පුරාණ රජමහා විහාරස්ථානයේ කලාගම් දෙහෙතර නිදුලන දැවලන මේ ප්‍රදේශයේම ජයගත්ත ඉතාම සුන්දර දහම් පාසලක් බිහිවෙනවා. මේ දහම් පාසල තුළින් ඉගෙන ගන්න දරුවන්ගේ නම මේ ලංකාව පුරාම පැතිරෙන්නට මේ අද ආරම්භක දිනයම හේතු වෙනවා. එවැනිම ඔබ මේ කටයුතු සංවිධානය කරලා උපදෙස් දෙන අනුශාසක ස්වාමීන් වහන්සේ ඇතුළු දායක සභාවේ එවැනි දහම් පාසලේ ගුරුවරුන්ගේ දෙමෝපියන්ගේ සහයෝගය මේ සඳහා ලැබේවා. හැම දිනකටම අවධානය මේ කෙරෙහි යොමු වේවා. ගුරුවරුන්ගේ ආශිර්වාද ලැබේවා.
දිනෙන් දිනම දිනුවෙන් දිනුවට පත් වේවා කියලා උපාසකසනේ කරමින් මගේ වචන ස්වරූපය අමාර කරනවා ඒ දෙනාටම පොළොන් සරණයි. සැබෑ දියුණුවන හකිනි ඕවදාන්නේ කින වාදිනි කීවරයට මිස නම මේ භවදත් ගෞරවයෙන් පුත පුතනි අපසාමින් වහන්සේට පතනවා අවසරක් මේ සභාවෙන් මොහොතකට අප කියන්නට ඇත කරුණක් අපේ සිතේ කොපියන සියල්ලද ඉහළින් දෙවියන් බුදුන් නින්නා ලෝකේ කොහෙදෝ හිස්තනක් තියෙනවා අපට පුරවන්නටත් එසේනම් මේ ඇරෙම එම හිස්තන පුරවන්නට අප දහම් පාසලේ දූ දරුවන් වෙතයි.
සියලු දෙනාට සුබ දැසලා මෙම ස්ථානයේ දැනන හිටිය වැඩමානාද ගරුතර සංඝරත්නයේ අවසර ගන්නවා. ඒ වගේම අපේ ආරච්චි නෝනා බෞද්ධ කටයුතු සමාජයක නෝනා ඊළඟට අපේ වෙල්ලන් කඩවල ගෞතමතුමා ඒ වගේම ලොකු ආදී සභාවේ සභාපතිතුමා සහ ජීවන ආරම්භිත මුත්තන්ගෙන් සම්භාවනීය මුත්තන්ගෙන් අවසරයි. ඒ වගේම මෙම කරුණගේ සියලු දෙමාපියන්ගේ සහ මේ සියලු දරුවන්ගෙන් අවසරයි. මම හිතන්නේ මේ කතා කරන්න දැන් මේ කටිය පොත් අරගෙන අපිට වෙලාව දීලා පැය දෙකක් විතර ඉතින් ඉන්න කාර්ය බහුල අවස්ථාවක්. නමුත් වචන දෙක තුනක් කතා කරන්න මට හිතුණා. විශේෂයෙන්ම අපේ අර එනවුන්ස් කරපු ඒ දුර එහෙම නැත්නම් ගරුතර ස්වාමීන් වහන්සේ කියපු විදිහට සිලකවල 100ක් එතන සිලකයක් වහනවා කියනවා මේ ධම්පසලක් ආරම්භ කළේ. ඒකේ අර්ථය මම හිතන උපන්වහන්සේට දන්නේ නැද්ද? ඒක ඇත්තටම මේක අපරාධ නිවාරණ ක්‍රියාවලියක්. එතකොට මේ සිලකවල 100ක් වහනවා කියන එක කතාවට ආවට මේක වෙන්නේ මම දන්නේ පළමු වසරට 60 ස්ථාන ක්‍රියාවලිය. එතකොට ශිෂ්‍යත්වය කරනවා ළඟ වෝඩවල කරනවා කිලි. එතකොට ඒ වල කරනවා. ඒ නිකුත් විශාල ප්‍රමාණයක් පාසල් වලින් බැහැ කරනවා. ඊට අමතරව උසස් අධ්‍යාපනයේ යොමු ප්‍රමාණය අඩුයි. එතකොට අර පාසලෙන් 10 පන්තියෙන් උඩට බැහැ කරන ළමයි. එතකොට මේ කට්ටිය යම් විශේෂ දුරාචාර වලට වැරදි කරවලට අපරාධ වලට යොමු වෙනවා. ඉතින් අපරාධ වලට යොමු වුණාම ඒ කට්ටිය මේ අපරාධ යුක්ති පද්ධතිය කියලා එකක් තියෙනවා. පොලිසිය අධිකරණයේ බන්ධනාගාරය. ඔය අපරාධ යුක්ති පද්ධතියේ ක්‍රියාවලියට ලක් කරලා ඒ කට්ටිය අපි දානවා බන්ධනාගාරයට කරනවා. එතකොට මේ බන්ධනාගාරයට කරනවා කියන්නේ දැන් මේ අලුත් තාන්දුවක් තියෙන්නේ අලුත් තාන්දුවේ පොහොසත්තුමා පස්සන ජීවිතයක් කියන කාටට යන්නේ. එතකොට විශාල පිරිවැයක් මේ බන්ධනාගාර රැඳවියන්ට අපිට ගෙවන්න වෙනවා. අපේ රාජ්‍ය භාණ්ඩාගාරයේ මුදල් විශාල වශයෙන් දරන්නට වෙනවා මේ වන්දනාගාර රැඳවියන් නඩත්තු කරන්න. එතකොට විශේෂයෙන්ම අනුරාධපුර වන්දනාගාරය ගත්තොත් 600ක කැපැසිටියක් තියෙන වන්දනාගාරේ 1200ක් 1500ක් අතර ප්‍රමාණයක් වන්දනාගාර ගත වෙලා ඉන්නවා. එතකොට ඒකෙදී ඒ රැඳවියන්ගේ තියෙන මානව අයිතිවාසිකම් උල්ලංඝනය වෙනවා. මොකද ගන්නවාදී සමන් ෆැක්ටර් මොඩල් කියන්නේ. ඒ කියන්නේ එක්කෙනෙක් පොළොව මේ අතර අනිත් එක මේකට පොළොව. ඒ කියන තමයි මුලින්ම දෙන්නේ බන්ධනාගාරය. මේක තමයි සමන් ෆැක්ටර් මොඩල්. ඉතින් ඒක තමයි බන්ධනාගාර 100ක් එකක් වහනවා කියන එකේ අරමුණ. ඊළඟට මම හිතන්නේ මෙතනදීම කතා වුණා දහම් පාසල. මේකෙදී දහම් පාසලයි පාසලයි කියන්නේ දෙකක්. අධ්‍යාපනයයි දහම් අධ්‍යාපනයයි කියන්නේ දෙකක්. ඒක වටහා ගන්නට වෙනවා. එතකොට අධ්‍යාපනයෙන් අපි හදන්නේ මොළේ. දහම් පාසලෙන් අපි හදන්නේ හදවත. එතකොට මොළේ හදවතයි හදන එක තමයි දෙකින් කරන්නේ. මම හිතන්නේ දහම් පාසලේ උගන්වන්නේ මමත් මුලින් ඉඳලම දහම් පාසල ගියපු වෙලේ අපේ දහම් පාසල සාමාන්‍යභාවයේ අනුරාධපුරේ මේක ඉස්සරහා ඊළඟට වජිරාරාම වජිරාරාමේ ඊට පස්සේ සාමාන්‍යභාවයේ ලයිබ්‍රරි ඉස්සරහා දහම් පාසල පොඩි කාලේ වලම ගියේ මේ කාලේ වලම. එතකොට මේ ඔය කියන්නේ හදුවේ ඒකට දහම් පාසලේ අපිට උගන්වන්නේ බුද්ධ චරිතය එහෙම නැත්නම් ජාතක කතා 550 ජාතකය ළඟට ඒ වගේ කතා ඇරෙන්න දහම් අධ්‍යාපනයක් තමයි අපි ඒකෙන් උගන්වන්නේ. ඒකට පාසලේ වෙන්නේ අර අධ්‍යාපන තරගාවලියක් තියෙනවා. දවස් 5ම ගිහිල්ලා අර ඒකට වැඩි මොකදක් නම් මම යන්නේ අපේ ගෞරව ස්වාමීන් වහන්සේ දුවර කතාවක් ජාතක මේ මොකද මේක තමයි එතකොට ඔබතුමිය අර කිව්ව කතාවේ මමත් ඒකේ කොටසක් තියෙනවා අර එච්චකරයි එළවදේක එච්චකරයි අනිත් ඒවාද එල්ලීකයි ඉතින් ඒකත් මම කියනවා මගේ ඉතුරු කොටසක් එතකොට එච්චකර කියන්නේ හෙඩ් එක හදන්න ඕනේ ඔව් හෙඩ් එක හදන්න ඕන ඊළඟට හાર્ට් එක අන්තිමේ අර විදිහට හදන්න ඕනේ
ඒකේ හදවත හදන්න ඊළඟට අපේ කවුරුද නෑන්නේ ඉගෙන ගන්න යන්නේ කවුරු නිසාමාමු එතුමා ගාවට යන්නේ මොනවද ශිල්ප සැකවලනේ ඒතකොට ඒක මාර්ගයෙන් තමයි ශිල්පා දාරම තතර මොදෙන්නේ ඉතින් ඒ වගේ ඊට පස්සේ තමයි හැලිට් එක ඒකත් අදාළද ඒකෙන් ඉන්නේ මොන ඉතින් ඒක සංවර කරගන්නට වෙනවා ඉතින් ඒ වගේ දහම් පාසලකින් වියතු ව්‍යාපාරන ගොඩක් වෙනවා ඉතින් මම හිතන්නේ වැඩිපුර කාලයක් ගන්නට අමාරුයි අවස්ථාවක බයරසල් වල තියෙනවා මම හිතන්නේ ඊට ඉස්සර ප්‍රෝග්‍රෑම් එකක් වෙනස් කරලා ඔබතුමිය උදේ තමයි කරේ මට මතකයි මොකද ළමයි දෙන්නෙක් විතර වසර 10කට කලින් එකක් ඩේ ප්‍රෝග්‍රෑම් මට ඒක මතකයි හරි දැන් මේකෙදි නාටකයක් ඉදිරිපත් කරා ඊළඟට අම්මා ගැන අම්මලා කියලා මෙතෙන්ට මේව කරා නේද එතකොට ධර්මතා විභාග ධර්මතා කියලා දෙකක් තියෙනවා එතකොට විශේෂයෙන්ම දැන් මෙතන ඉන්න ගෝල පුතාලාගේ අද උදේ ගෝල අම්මලා ආදරේ කියතෝ නැත්නම් මොනසිද නෑ අම්මලාට ආදරේ ආගෙන මුදේ අම්මලා බෙදලා කරා කියලා නේද අද උසල්වා දෙන්නයි තුන් දෙනයි හතර දෙනයි ඇත්ත කියන්නේ බොරුදු අම්මට පේනවා බොරුදු ඇතුලේ පේනවා නේද වරන්ද ඒක අබෝමොන්දයි ඉස්සර කියනවා එතකොට දැන් අම්මලාට ආදරේ නම් පුතේ මේවා බඳට හොදක් දේවා එතකොට විශේෂයෙන්ම අපි උදේට අම්මට බඳිනවා හවසට අම්මට බඳිනවා ඊළඟට උදේට කාලා දානවා කියන ඉඳාන හේවුවද කවුද ඉඳාන හොදන්නේ මේ ඉඳාන හොදන්නේ ඒක තමයි මට වැඩන්නේ ඒක තමයි මට ආග්‍රහය කියන්නේ ඒක තමයි මල්ලක් අරන් ඉන්න කියලා දහම් පාසලේ මෙහෙට කිව්වනේ ඔය මල්ලක් කිය අම්මලාට තමයි සකස් කරලා දෙන්නේ ඒකම අම්මලාට හදන්න දෙන්න එපා ඒ මල්ලක් කිය ඔයාලා හදාගන්න මල් ටික කඩලා මේ වල ඒ මල්ලක් කිය ඔයාලා හදාගන්න උදේ හරි එහෙනම් ගොඩක් කරලා දැන් මෙහෙමයි ඒක දෙයක් කියනවා දැන් මේකයිල හල්මීලින වැටිය ධර්ම රක්කිත ලංකාව. එතකොට මේ ඉන්නේ හල්මීලින වැටියේ ජනතාවගේ දරුවෝ. ධර්මීලයේ ළමයි. එතකොට කුලේ කොහොමද ළමනෝදේ හොදේ ඈ ඊයන් වා කොහෙන්ද බලන්නේ ඈ එකේකවල බලාපොරොත්තු වෙන්නේ නැද්ද? කවුරුත් කියන්නේ ලොකුලා මම මෙහෙම කෙනෙක් වෙනවා කියලා බලන්න. ඔව්. එහෙම නැද්ද? කවුරුහරි කෙනෙක් කියන්නේ මම ලොකුලා මේ ජොබ් එක තමයි මම මේ ගුරුවරේ මේ දැන් අම්මලා තාත්තලාට කොහොමද කියන්නේ මේක හම්මිල්ල ගැතිය. එතකොට මේ ළමයි හරියට කියන රටවල් හදන්න එපා. දැන් රට සීක්‍රලස දිනුනවා. දැන් රට සීක්‍රලස දිනුනවා. එතකොට මේ ළමයින්ට ගෝල පුතාලට ඔය ගෝලට ලොකු හිණයක් තියෙනවා. දන්නවද? ඒ හිණේ අර ගුරුවරයාගේ හිණේ. ඒ නැත්නම් දොස්තර කෙනෙක්. එහෙම නැත්නම් ඉංජිනේර කෙනෙක්. එහෙම නැත්නම් රට යන්නේ නේද? ඒ හිණයක් තියාගන්න. ඒ හිණේ යනකොට ලොකු පාඩකයෝ එක ප්‍රශ්න එනවා ගෙවල්වලින් අම්මලා වටපිට නරක යාළුවන්ගේ ඒ ප්‍රශ්න ඒවට කියන්නේ ඒ හිණේට ටාගට් එකට යන්නේ ඔය කට්ටිය අම්මලා කරන මේ දරුවෝ මේ හරක් බලන්න ඉවරකම් කුඹුරු බලන්න යවන්න බලාපොරොත්තු වෙනවා මේකට දියුණු දැන් මෙතන ඉහාට යන්නෝ පොළොවට යන්නෝ සැකිලා හොරේ ඉඳිලා එහෙම නැත්නම් ෆෝර්සිටි එකට ගිහුව ළමයි ඉන්නවද පොළොවට ගිහුව ළමයි ඉන්නවද පොළොවට ගිහුවද ෆෝර්සිටි ගිහුවද සැකිලාවගේ දෙකක් ගිහුව ළමයි ඉන්නවද ඒක තමයි මේක කියවන්න ඕනේ. ඒක තමයි කියන්නේ. දැන් දුබායි හතරෙන් යනවා. දුබායි. එතකොට තුනෙන් තායිලන්ත යනවා. එතකොට තවත් මේක දියුණුව. මේ කට්ටියගේ කාලෙ වෙද්දී දුබායි ගිහිල්ලා ඒකක් දීලා ආයි හම්බිල්ලකට ගිහලා අම්මකට බලන්න පුළුවන් කාලයක් උදාවෙනවා. දැන් චීනයේ තියෙන වේගවත්ම දුර්ගය 800යි. එතකොට ලංකාවේ එහාට යන්නේ බය භාගයයි. එතකොට එයා බස් එක යනවා කිලෝමීටර් 400ක් පැයට. එතකොට කහමාන දෙකෙන් දුබායි ගිහින් දුර මට්ටමක් වෙනවා. ඒකින්ද මේ දුර පුතාලගේ කාලයේදී අනිවාර්යයෙන්ම ඒක පොඩ්ඩ දුබායි ගිහිල්ලා අවසනාව කියලා දෙන්න අම්මා තාත්තා බලලා යන්න පුළුවන් මට්ටමක්. අන්න ඒ ටාගට් එකේ යවන්න මේක
ඒ ඉලක්කය තියාගන්නෝනේ ඒකට පොරොන්දු හරි එහෙනම් කොහොමද ස්තුතියි ඔබ තමුන්වහන්සේලා සියලු දෙනාට විජයශ්‍රී ජයශ්‍රී මහෝදීන් වහන්සේගේ පිටික රැකවරණය ආරක්ෂාව ලැබෙන්න ප්‍රාර්ථනා කරනවා බොහෝ සුවය. අප වේදිකා භූමිය ආමන්ත්‍රණය කර පොලිස් ස්ථානාධිපතිතුමනි ඔබතුමාට මාගේ ගෞරවනීය තුති පුද කරමි. අපේකම විදහාකරන්නට හොඳම නිදසුන මෙය වන්නේය. ඉතින් මේ ඇරයුම අපේකම විදහාකරන්නට නර්තනයක් ඉදිරිපත් කිරීමට පැමිණෙන අවසරයි වේදිකාවට. උතුම ලස්සන උතුම සරුක දැනෙනවා. ඒ වගේ පියයක් නම් කාලියේ සතුට දැනෙනවා ඇති.
මේවාගේ තියෙනවා අද රටේ විහිදෙන මේවා මොන හිරගෙදරවල් අවශ්‍ය වෙන්නේ නැහැ. හැබැයි මේ දේවල් අධ්‍යාපනයේ අනුමත ඒ කාලේ පුරාණ මේ දේවල් තිබ්බා. ඒ වාක්‍යම අදටත් අපේ හදවතේ තියෙනවා. මේ දරුවෝ ගැටෙනකොට ඒ කුංචි දුවගේ වේදිකාවේ කෑ ගහනකොට මගේ ඇස්වලින් කඳුළු ආවා. මොකද මේ වට්ටි කියලා මම කියන්නේ. මෙතන කාලේ ඉඳලා මම හිතන්නේ දෙමව්පියෝ කවුරුත් ඉස්කෝලේ යවන්න යවන්නේ මම නැතේ යවන්නේ. මට අද හරි සතුටුයි දවසක්. මේ වාක්‍ය දෙමව්පියෝ ඉන්නවනේ. මේ වාක්‍ය මේ දරුවන්ට මේ දේවල් කියලා දෙනවනේ. කොච්චර වටිනවද? අද මම දැක්කා අපේ එක්කම දැවවා නේද කීනේ කාලේ කිව්වොත් දැල්ලයි කාටේ ටික උස්සනවා. ඇයි නේදන්නේ? කාගේ නේද? දෙමව්පියෝ නේද? දෙමව්පියෝ ළමයා කාටේ? අය මම ඉස්කෝලේ කියලා යවනවා. අම්මලා තාත්තා වෙන පුතේ කියලා කියන්නේ. ඇයි මේ හදිස්සිය? දිවුසෙන් යවන්න, ආහාර යවන්න, මෙහෙ යවන්න, ඉස්කෝලේ යවන්න. මේ දෙමව්පියෝ නගරවල කියන එක තමයි කාලේ කොයිද යන්නේ? ඒ වගේ වැඩි. අද මට ඇස්වලින් කඳු වැටුවා මේ ළමයි ගන්නේ කරගෙන යන වැඩි බලනකොට. එයි අපේ දෙමව්පියෝ ඒ කාලේ කරා. අපේ තාත්තලා අපේ අම්මලා වගේ කල්ලාගෙන ඉන්න ලෙමීගෙන ගියේ. කොයිද නායකරින්ද පත්තියෙන්ද වටින්නේ. අද දරුවෝ දකිනවා. අපි දකිනවා. එතකොට ඒ සලු කතා කරපු විදිය දරුවෝ නමුව දීපා. අද ඒවා නෑ. මට හරිම සතුටුයි. මට මේ කතා කරන්න බැහැ නැත්නම් මට පැයක් කතා කරුවා නෙවෙයි. කවි කියවත් නෙවෙයි. ඒක එනමට කවි කියන්න පුළුවන් නැත්නම් පුළුවන් මම කුණියාවේ කරා. මම දැන් සඳකින් දුන්නාේ කරා පොලිසෙන්ලා කරා මම මතකයි අපේ ජයතිල කරා අම්මා තමයි මට ඉස්සරහම කාලි දුන්නේ සඳකින් දුන්නා නෑ පොලිසෙන්. ඒ වගේ හරිම සන්තෝෂයක් දෙමව්පියෝ වදලා ගන්න වැඩියෙන්ම මුල ගන්නෝනේ දෙමව්පියෝ. දරුවාගේ සම්පූර්ණ අයිතිය හැම වෙලාවෙම ඉන්නේ දෙමව්පියෝ දරුවා. සුළු වෙලාවකට තමයි ගන්න පාසලට එන්නේ. දෙමව්පියෝ භාර්ය මේකේ ග්‍රහණ පාසලට යවුවොත් ඒ ළමයා හොඳම යනවා ආයනවා තමයි. මම භාර්යයන් කොහොමද දකින්න මම තමයි සෑහෙන්න අපේ පියාගේ ළමයෙක් හරි විතරක් එයාම නැත පුදුමාකාරයක් වර්ධිනවා. ඒ වගේම සමහරවිට දරුවෝ දුවන්නේ කියනවා නෙමෙයි කියලා. සමහර පළේනවා. සමහර කියන එක කියනවා මට මේ පන්සලේ කියලා ගන්නේ මේ ගෑණි යන්න බල මොකක්ද කියන්න එපා. බලන්න කොටියම විශ්වාසයි. ඒ දේවල් දෙන්නවා නේද? එහෙම සමාජයක් අර කියනවාද? නේද? ඒ වගේ අපේ මේ දරුවෝට මේ අන්නගේ බුදේ කියලා වැඩක් නෑ මම දරුවන්ට කාවියකුත් කියනවා දැන් මේ ලෙඩේ බැරි ගානේ මට මුල හෙමිරිසාර හැදලා යද්දී දානේ ගෙදර පුතිරෝ එකක් තියද්දී දාන්නේ වැඩිම අර දෙමව්පියෝ දෙන්නා ගියාට නෙමෙයි මේ දරුවා මොකද මට කියනවා මේ කාට් එක කියලා කාට් එක කුදුනා ඩවුන් වෙලා ඉන්නේ ඒකේ මම කරන්නේ නැත්නම් දරුවා මම ගියා කවුද ගියා මම ඉන්නේ දෙන්නේ ඒ කාට් එකක් තියෙනවා මම ගෙදර මට ඒක දැරි අර දාන්නේ ගෙදර දැන් මගේ අක්ක ඇතුලේ නැතුනේ මම දැන් ඔක්කොම දන්නේ නැත්නම් මේ හාමුදුරුවෝ වැඩ මේ වේගන කරා ඒ දාන්නේ ගෙදර ඒකටත් කියන්නේ තුන්දෙනෙක් කියනකට සතුටුසයි පුතේ මම යන කලින් කියලා නවත්තන්න මට හදන්න යනවා කමන්නේ නැද්ද ඉස්සර ගෙදර කොට Ranggang walakiyati kaurut ewage pingkana natuagana ratdan adura wage me kavi kiyanakota මම හිතන්නේ කවුරුත් දන්නවා මගේ අයියා මගේ ලොකු අයියා කවුරුේ වැඩමල් අයියා මට ඒ වෙලාවට මතක් වෙනවා මගේ අයියා කියපු කවියක් වතුරක් නොලැක්කෙමි තුම්බේ ලකින් මම ඇතුලෙන් නැගෙන
මගේ කරුමේ මෙම පුතේ හොඳට ඉගෙන ගන්න. අම්මලාට සලකන්න, අම්මලාට වඳින්න, තාත්තලාට වඳින්න. අපේ තාත්තා වෙන මහත්මයෙක් තාත්තලා අම්මලා මම ඉස්කෝලේ වඳිනකොට 10ක් වෙනකොට කිලෝ 10 දෙනාට වඳිනවා. සමහර කෙනා කොන්ද ඉවරයි මගේ පැටියගේ කියලා. ඒ හරි සතුටු යන නගලා පුරුද්ද. ඒ ඉඳා අම්මලාට තාත්තලාට මම කියන්නේ පුළුවන් තරම් මේ දරුවෝ ඒ තත්ත්වය හැදුවොත් අද අපේ පැටි වාගේ වෙනවා. පැටි මෙතන කතා කරනකොට මම හරි සතුටුයි මට. මගේ දරුවෙක් වගේ. ඒ ඉඳා මට හරි අසනීපයි. සියලු දෙනාටම දරුවන් සරණයි. මේ දහම් පාසල අපේ ජයසේන මහාඳුරගේ පීඨේ දිගින් දිගටම ගිහින් අපේ දරුවෝ ඒ වගේම හොඳ කතා කරලා හොඳ දක්ෂ හොඳ රැකියාවක් ලැබිලා යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම නියත වෙනවා. මෙම වේදිකා භූමිය වාසවත් කළ පියදාස මහතාට මාගේ හදපිරි ප්‍රණාමය පුද කරමි.